හායි මගේ යාළුවෝ හැමෝටම කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මං කරන අලුත්ම සෑන් රැකියාවක් ගැන. මං කලිනුත් ඔයාලට වීඩියෝ එකක් ගෙනාවනේ. මං ඔයාලට කිව්වනේ මම මැෂින් එකක් ගෙනාවේ අලුත් වැඩක් පටන් ගන්න කියලා. මේ තමයි ඒක. මං අද ඔයාලත් එක්ක කතා කරනවා මං පාපිසි මහන්නේ කොහොමද? විකුණන්නේ කොහොමද? ඒවැ මිල කොහොමද? රෙදි වර්ග ගැන හැම දෙයක් ගැනම මම අද ඔයාලත් එක්ක කතා කරනවා. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යන්. ඊට කලින් මම ඔයාලට මතක් කරනවා ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න, like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි බලමු මේ පාපිසි කොහොමද කියලා. පාපිසි හොඳයි නම් ඔයාලා මට comment එකකින් කියන්න. මේ තියෙන්නේ මං මහන පාපිසි. ඔයාලා දන්නවනේ ඉතින් මට බබාලා දෙන්නෙක් ඉන්නවා. එයාලා දෙන්නත් බලාගෙන තමයි මම මේක කරන්නේ. ඇත්තටම හොඳ ආදායමක් ගන්න පුළුවන් බිස්නස් එකක්. ඔයාලටත් පුළුවන් නම් පටන් ගන්න. ඇත්තටම ලොකුවට ඉතින් දවසට 20-25 නම් ඉතින් මට මහ ගන්න වෙන්නේ නැහැ. මොකද බබාලත් එක්ක මේ බලන්න යාළුවනේ මේ රෙදි මේක අර මේ වර්ග දෙකක් තියෙනවා මම ඔයාලට පෙන්නුවේ. මේක තමයි quality රෙද්ද. ඒ කියන්නේ අර ජර්සි වලට එන රෙද්ද. මේකෙන් පාපිසි මැහුවම ඇත්තටම ලස්සනයි. ඒ වගේම කකුලට හරියම සැහැල්ලුයි. මේ තියෙන ටී-ෂර්ට් රෙද්ද. මේක අර ගාමන්ට් වලින් අයින් කරන ටී-ෂර්ට් වලට අයින් කරන එකක්. මේ ඔයාලට කියන්න ඕනේ යාළුවනේ මේ ටී-ෂර්ට් රෙද්ද ඇත්තටම මේ පාට වර්ග ගොඩක් එනවා. මේ අර මේ ජර්සි රෙද්ද නම් පාට වර්ග කාලයකට එනවා. දැනට නම් මගේ ගාව තියෙන මේ පාට නිල් පාට, කළුයි, සුදුයි, ග්‍රීන් පාට. ඒ වගේ පාටවල් කීපයක් විතරයි. ඇත්තටම මාරම සැහැල්ලුයි, මාරම සනීපයි ඒක. මේ ඔයාලට මම මේ පෙන්නන්නේ මේක. ඊට පස්සේ ආයේ ටී-ෂර්ට් රෙද්දෙන් මහන මේ පාපිසත් ඇත්තටම මේ කකුලට හරියම සැහැල්ලුයි, සනීපයි. මේ අර ඒකේ මිල ගණන් අඩුයි. මේ ජර්සි රෙද්ද මිලයි. ජර්සි රෙද්ද නම් කිලෝ එක 180ක් වෙනවා. මම ගන්නේ කිලෝ එක 180ට. මේ අනිත් ටී-ෂර්ට් රෙද්ද නම් රුපියල් 70ක් 75ක් අතර තමයි තියන්නේ. ටී-ෂර්ට් රෙද්ද මේක නම් මේ මැටීරියල් එක නම් ඇත්තටම මිලයි. මිලයි මේකේ මම රෙදි ගන්න තැන පාටවල් ඇත්තටම ගොඩක් අඩුයි. මං කලින් නම් තිබ්බා මේ දැනට නම් මේ පාට තමයි තියෙන්නේ. මේ අඩියට ගන්න රෙද්ද යාළුවනේ මම කිලෝ එකක් 250න් ගන්නේ. මේක අර මේ කලිසම් රෙද්දක් හැබැයි බර අඩුයි. මේක අර කෑලි ගන්න තියෙන එකක්. අරක යාර ගන්නට ගන්න තියෙන්නේ. මේක කෑලි කිලෝ ගන්නට අරගෙන අපි කපලා අඩි හදා ගන්න ඕනේ. මේ අනිත් එක නම් එහෙම නැහැ. මේක නම් එහෙම නැහැ. මේක කෙලින්ම අඩිය කපා ගන්න තියෙන්නේ. මූට්ටු කරන ඒව මොකුත් නැහැ. මේක දෙකම කිලෝ එක 250යි. ඇත්තටම මේ අර සම්පූර්ණම අඩිය ගන්න තියෙන එක ගන්නව නම් ලාභයි. මේකේ හැම එකකම යාළුවනේ පාපිසි දෙකම එක ගණන් දිග තියෙනවා 23ක්. ඒ වගේම පළල තියෙනවා. අපි බලමු පළල කීය තියෙනවද කියලා. ඊටත් මම ඔයාලට මේ ටී-ෂර්ට් එක පෙන්වන්න හිතුවා. මේ බලන්න මේක මේ අර තුනීම එකක් නෙමෙයි සාමාන්‍ය එක. ඔයාලා බලන්න හොඳට මේ විදිහට මේක නම් පාටවල් ගොඩක් තියෙනවා. දැනට මහප්පුව විකුණලා ඉවරයි. දැන් නම් තියෙන මේ පාට තුන විතරයි. මේ ඔයාලා බලන්න ඇති මේක මිල. මම මේක තොග මිල දෙන්නේ රුපියල් 100යි. අනිත් ජර්සි රෙද්දෙම මහන එක 120යි. ඔයාලා මේකේ පළල පෙන්නේ නැහැ. මේකේ පළල තියෙන්නේ 15යි. ඔයාලා මම ආයෙත් මතක් කරනවා ඔයාලා මගේ channel එකට අලුත් නම් මාව subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා ඉස්සරහටත් මාත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඔයාලට කිව්වනේ මේක දෙන්නේ. මේකේ තොග මිල 100 මේක 100යි. ඇත්තටම කඩේ 150ක් 160ක් අතර යනවා.
ජෙසිරෙද දෙන්න 120යි. එක 180 220ත් අතර යනවා. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවනම් ගන්න. කමෙන්ට් එකක් දාන්න. තොග වශයෙන් ඇත්තටම දෙනවා. එහෙනම් අදින් වීඩියෝ එක ඉවරයි. මෙච්චරලා වීඩියෝ එකත් එක්ක ඉඳපු ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඔයාලව බලන්න එන්නම්. අන්තිම පාරටත් මතක් කරනවා ඔයා මගේ වීඩියෝ බලන්නේ subscribe කරලා නැතුව නම් ඔයා මගේ channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. සන්නයි. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.